සුබ දවසක් කියලා ඔයාලට කොහොමද මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගහලා දැන් තමයි ටිකක් පෑවුවේ. ඉතින් හිතුවා පොඩි සේල් එකක් දාන්න කියලා මේ මගේ නම් වෙන සේල් එක. ඉතින් මේ මම පැය තවානකට ගියා. මේ ලස්සන පැන්ටාස් එකක් හම්බුණා. මෙයා මංගාව නැහැ. ඉතින් මම කොහොම පැන්ටාස් වලට ආසයිනේ. ඉතින් මම මෙයාව ගෙනාවා. මේ රුපියල් 150ක් වගේ තමයි උන්නේ. මේකේ සුදු පාටයි. මෙයා විතරයි හිටියේ. ඊළඟ පාර ගිහලා සුදු පාට ටිකක් අරන් ගන්න ඕනේ. මම මේ දවස්වල මගේ පැන්ටාස් මේ ඒගොල්ලන් කැඩිලා කියන්නේ වැස්ස වැඩි හින්දා දිගපැල ඔක්කොම පහතට වැටලා මම මේ දී ඔක්කොම කැපුවා. දැන් ආයි පිටවන්න ඕනේ මේගොල්ලන්. ගොඩාක් අත් තියෙනවා. වැස්සට ඒගොල්ලන් ඔරොත්තු දෙන්නේ උසගිය ගස් ඔක්කොම බිමට පෙරලා තිබ්බා. මේක කැපුවා දැන් හිටවන්නත් ඕනේ. දැන් තමයි චුට්ටක් අවුවේ වෙන්නේ. ඉතින් මගේ නාම වෙන සේල් එක බලන ලෝකාංශය දැනව ආරාධනා කරනවා. එහෙනම් බලමු නේද? ඉතින් පොඩි දෙයක් කියන්න ඕනේ. පෙරක් මිස්ලන් ලංක දාලා මේ මේ ඕඩර් කරාට ගන්න නැහැ. ඒගොල්ලන් මේ තව කටට ගන්න තියෙන අවස්ථාවක් නැති කරනවා. ඉතින් කාවණේ පිළිනවා ඒගොල්ලන්ගෙන් පැය ටික ගන්න කියලා මේ ඉතින් අද නම් මගේ සේල් එකට ඒ පැය ටික දැම්මේ නැහැ. ඉතින් දැන් මාසයක් විතර එන එක මිස් කෙනෙක් ඕඩර් එකක් දාලා තාම ඉතින් ඒවා ගත්තේ නැහැ. ඉතින් එහෙම කරන්න එපා. ඉතින් තව මිස් කෙනෙක්ට ඉතින් අපි කියන අනේ මිස් ඒ ටික ඕඩර් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒකෙන් ඉංග්‍රීසිටත් ගන්න නැහැ. ඉතින් ඔයගොල්ලන් ඕඩර් එකක් දැම්මොත් ඒ ඕඩර් එක ගන්න අනිවාර්යෙන්ම. නැත්නම් ඉතින් ගන්න නැහැ කියලා කියන්න. ඉතින් හරි බලමු අපි පළවෙනි පයිරම යන්න. මෙන්න මෙයා තමයි එකෙන් දෙන්නේ. රුපියල් 100යි. මේ තියෙන්නේ යාංක 2 රුපියල් 50යි. යාංක 3 මේ 50යි. මේ ඔක්කොම බ්‍රසීල වර්ග. මේ තියෙන අංක 4 රුපියල් 50යි. මේ අංක 5 රුපියල් 100යි. මේ අංක 6 රුපියල් 100යි. මේ තියෙන ගෝණිය එකක්. මේ රුපියල් 100යි අංක 7. මේ තියෙන තවත් ගෝණිය එකක්. මේ අංක 8 රුපියල් 100යි. මේ ගෝණිය එකක් අංක 9 රුපියල් 100යි. මේ ගෝණිය එකක් අංක 10 රුපියල් 100යි. මේ ටිකක් උස එකක්. එයාට අංක 11 රුපියල් 150යි. මේ තියෙන තවත් උස ගෝණිය එකක්. මේ අංක 12 රුපියල් 100යි. මේ කියන්නේ ඩොට් සොපිනා කියන්නේ යා පැනක් දාලා තියෙන්නේ. මේ රුපියල් 150 අංක 13. මේ තියෙන්නේ යක් ලස්සන ඒකත් ඒ වර්ගින් එකක් වෙන්න ඕනේ. අංක 14 රුපියල් 100යි. මේ තියෙන කැරටියා මේ අංක 5 රුපියල් 50යි. මේ අංක 10 රුපියල් 80යි. මේ අංක 17 රුපියල් 80යි. මේ තියෙන අංක 18 රුපියල් 80යි. මේ තියෙන කැරටියා එකක්. ඒක අංක 19 රුපියල් 100යි. මේ කියන්නේ මේක බ්‍රෂ් එකක් වගේ. තර 3ක් 4ක් විතර තියෙනවා. මේ අංක 20 රුපියල් 150යි. මේ තියෙන පෙරෝ එකක් අංක 21 රුපියල් 200යි. මේ තියෙන තවත් පෙරෝ එකක් අංක 22 රුපියල් 100යි. මේ තියෙන බෑග් කාඩියල කියන්නේ රුපියල් 550යි 23. මේ තියෙන අර නම දැන් මතක නැහැ ඒකේ 24 මෙයා රුපියල් 120යි. මෙයාත් ඒ වර්ගෙම තමයි 25 රුපියල් 120යි. මේ තියෙන ලස්සන විස්තර කොළ තියෙන පැලයක් අංක 26 රුපියල් 150යි. මෙයාත් ඒකෙම තව වර්ගයක් තමයි අංක 27 රුපියල් 150යි. මෙයාත් ඒක රතු පාට අංක 28 රුපියල් 150යි. මේ අර රාජපොහුට්ටු කියන්නේ යා මේක මේ පාට විතරයි තිබ්බේ. මේ රුපියල් 120යි. මේක ලස්සන මේ නිගෝනිස් වර්ගයක්. මේක රුපියල් 150යි අංක 30. මේක ඉතින් මන්ට අපේ සියට ඉතින් මෙහෙම තමයි මගේ සේල් එකේ පැය ටික තියෙන්නේ අද. ඉතින් ඔයගොල්ලන්ට මේ සේල් එකේ ෆලෝ වුණා මගේ WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. ඉතින් මැසේජ් එකක් දාලා පැය ටික ගන්න. නැත්නම් ගොඩක් වෙලාවට තියාගෙන ඉන්න වෙනවා. ඒක මිස් කෙනෙක් තාම ඕඩර් එක ගත්තේ නැහැ. ඉතින් මම ඊළඟ සේල් එකට පැය ටික ආයෙත් දානවා ගත්තේ නැත්නම්. ඉතින් තව කෙනෙක්ට තියෙන chance එකක් මේක නැති කරන්නේ නේද? එහෙම කරන්න එපා. පැය ටික ගන්න ආදරෙන් ඉල්ලනවා. ඉතින් වැස්සෙන්ද පළවට හොඳ උනත් පළවට නම් ඉච්චර හොඳක් නැහැ. ඉතින් පැන්ටාස් එහෙම නම් හැදෙනවා. තාම මල් ඇති හින්දා දාන්න නැති මම මෙතන පැන්ටාස් පොඩක් හිටවලා තියෙනවා.
දැන් මේ කැරට් එක එහෙම ගිය පාර ඕඩර් එකට ඕඩර් කරපු කීපයක් ඉන්න මම දැම්මේ නැහැ. කැරට් වර්ග එහෙම තියනවා දාන්න. ටික ගන්න කිව්වට පස්සේ ආයෙත් ඉතින් ඉලකේට දෙන්න හිතෙන්නේ නැහැ ඒකයි. මේ පැල ටික. ඉතින් අන්තෝරෙන් පැල පැකේට් දාන්න ඕනේ. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් කට් කරලා පැල බෝ කරගෙන යනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්. පරිස්සමට ඉන්න මේ දවස්වල ටික හෙම්බිරිසාවත් වගේ මොකද වහිනවනේ දිගටම. ඉතින් සියලු දෙනාට තෙරුවන් සරණයි. මම WhatsApp එකේ දාන්න ඔයගලන්ට මට මෙසේජ් එකක් තියන්න. ගිහින් එන්නම් තෙරුවන් සරණයි.